ඉතාම හොඳ තැනක අපි මේ කතා බහ යන්නේ කෞෂල් සිල්වත් එක්ක කතා කරමින් ඉන්නේ. ටෙස්ට් 39ක් ඔයා ක්‍රීඩා කරා ලංකාව නියෝජනය කරමින්. ඔයා ක්‍රීඩා කරපු හොඳම තරගය මොකක්ද ටෙස්ට් තරගය? මම හිතන්නේ මට දැනිච්ච ඔයාට දැනිච්ච හොඳ මිනිම ඔයා කොයිද ක්‍රීඩා කරන්නේ? මම හිතන්නේ මට දැනෙන හොඳ මිනිහ කියන්නේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න ඕන එකනේ. මම හිතන විදිය. ඉතින් මම හිතනවා මම ඕස්ට්‍රේලියාවට එරෙහිව ගැවුව 100 මගේ ඇඟිල්ල තුන්වෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ. දෙවෙනි ඉනිමේ අපිට හොඳ ටෝටල් එකක් සෙකන්ඩ් ඉනිං එකේ දාන්න උනා මේ කියන්නේ 250කට වැඩි ලකුණු සංඛ්‍යාවක්. මොකද එතකොට තමයි ඒගොල්ලන්ට අමාරු වෙන්නේ ප්‍රෙෂර් එකක් තියෙන්නේ. මොකද ෆෝර්ත් ඉනිං එකේ ඕස්ට්‍රේලියාව බැට් කරන්න ඕනේ. ඒ සීරීස් එකේ එච්චර ලොකුවට ලකුණු ගහලා තිබ්බේ නැහැ. ඔයයි දිමුතු දෙන්නම ෆේල් වෙලා තිබ්බේ. ඉතින් අනිත් එක මගේ මේ ස්ටිචර්ස් දාන්න උනා 6ක් ඒ ටෆ්නස් එකත් එක්ක මට ගහන්න උනා. ඉතින් මම හිතන්නේ ඒක අන්තිමේදී මැච් සීරීස් වින් එක 3-0 සීරීස් වෙන එකක් පළවෙනි වතාවට. ඉතින් මම හිතන්නේ ඒ වගේ ඔපචුනිටි එකක් මට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ක්‍රීඩකකින් ඉන්නෝනේ තමන් විශ්වාස කරන ක්‍රීඩකෙක් මෙන්න මෙයා විදිහට තමයි මම මෙයාගේ දේවල් තමයි මම ගන්න ඕනේ කියලා වගේ. කෞෂල් සිල්ලා ක්‍රිකට් ගහන කොටයි තාමත් කවුද ඔයාගේ නිකන් ක්‍රිකට් ජීවිතේ ඔයා ෆලෝ කරන්නේ? පොඩි කාලේ මම ගොඩක් ආස වුණා අරවින්ද ඩිසිල්වට. මොකද මට මතකයි මගේත් කැමතිම ක්‍රීඩකයා. මොකද මට මතකයි 96 වර්ල්ඩ් කප් එකේ යා ගැහුව ලකුණු 100 ෆයිනල් එකේ ඕස්ට්‍රේලියාවට මට ඒක අමතක වෙන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොම ගෙදර කට්ටිය ඔක්කොම ටීවී බලාගෙන සපෝට් කරා ඒක මැච් එකේ. ඉතින් මට ඒක මාර ඔළුවට වැදුනා. මුළු රටම උත්සවශ්‍රීයෙන් බැබලිලා ගියා ඒ දවස්. අනිවාර්යයෙන්ම. ඉතින් මට ඒක ලොකු මතකයක් තිබ්බා. ඊට පස්සේ මම ජාතික කණ්ඩායමට එකතු වුණාට පස්සේ මම ගොඩක් කුමා සංගක්කාරව ඒ කියන්නේ එයාගේ ක්‍රීඩා ශෛලිය සහ එයා කොහොමද කණ්ඩායම ඒ කියන්නේ තරඟයකට හැඩගැසෙන්නේ සූදානම් වෙන්නේ කොහොමද එයාගේ මයින්ඩ්සෙට් එක කොහොමද තියෙන්නේ ඒ දේවල් ගැන මම පොඩි එයාත් එක්ක කතාත් කරා සහ එයාව බැලුවා එයාව අධ්‍යයනය කරා කොහොමද එයා කරන්නේ කියන එක. ඉතින් ඒ දේවල් වලින් මට දේවල් ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ ක්‍රීඩකයන් දෙන්නා තමයි මම ගොඩක්ම මේ බැලුවේ. දැන් වසර 3ක සේවා කාලයක් සඳහා තමයි මේ කෝචින් තනතුර ඔයාලට ලැබෙන්නේ. අපි ගත්තොත් හොංකොං රාජ්‍යයේ ක්‍රිකට් ස්ට්‍රක්චර් එක කොහමද? ෂෝටර් ෆෝමැට් එක තමයි ජනප්‍රියව ඇත්තේ ගොඩක් දුරට. මේ කොහොමද මේ තත්ත්වය වර්ධනය කරන්නට පුහුණුකරුවේ ප්‍රධාන පුහුණුකරු විදිහට ඔයාලට සෑහෙන ලොකු වගකීමක් තියෙනවා. මොකක්ද ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ? දැනුෂ්ක මේ හොංකොං ස්ට්‍රක්චර් එක ඇත්තටම හොඳ තත්ත්වයක තියෙනවා. දැන් අවුරුදු 17න් පහළ 19න් පහළ කණ්ඩායම් තියෙනවා. දැනටත් ඒෂියා කප්ස් T20s 50 overs ඒ years දෙකෙන්ම ගහනවා. ඉතින් එහි ක්ලබ් ස්ට්‍රක්චර් එක හරි ස්ට්‍රෝං. ඒ කියන්නේ ක්ලබ්ස් ලොකුවට නැහැ. ක්ලබ්ස් 5ක් වගේ තමයි තියෙන්නේ. ඊට ඒ හොඳ දෙයක් ඒක. ඒක හොඳයි. මොකද අපේ ඉන්න ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ගුණය වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ ක්ලබ්ස් 5 ඇතුළත ඒගොල්ලන්ගේ ප්‍රීමියර් ලීග් කියලා ටූර්නමන්ට් එකක් යනවා. ඒ ටූර්නමන්ට් එකේ ඊට පස්සේ ඕල් ස්ටාර්ස් කියලා තව ටූර්නමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ වෙනම අපේ තියෙන NSL ටූර්නමන්ට් එක වගේ NSL දානම තරඟාවලිය. ඒක මගේ එක කාර්යයක් තමයි ඉන්න හොඳම ටීම් 39 දෙනෙක්ව තෝරන එක. ඊට පස්සේ ටීම් 3කට කඩලා ඒගොල්ලෝ ගහනවා එක එකනා අතර ටූර්නමන්ට් එකක්. රවුන්ඩ් රොබින් ටූර්නමන්ට් එකක් ගහනවා. ඒ කියන්නේ ඒ ක්ලබ් ටූර්නමන්ට් එකට පස්සේ දැන් අපිත් ඔය ගහන්නේ ෆස්ට් ක්ලාස් ටූර්නමන්ට් එකෙන් පස්සේ NSL එක ගහනවා වගේ ඒකෙත් ගන්න. හැබැයි මේකෙන් තමයි ජාතික තලයට හරියට ඒකෙන් තමයි අපි ජාතික තලයට මේවා කරන්නේ. හැබැයි අනිත් එක තමයි මම දකින්නේ හොංකොං අපේ බෝඩ් එක ලොකු සහයෝගයක් දක්වනවා මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවෙලොප් කරන්න. මොකද දැන් අපේ හොංකොං රට ක්‍රීඩාංගන කීයක් තියෙනවද? ක්‍රීඩාංගන අන්න එතන තමයි පොඩක් තියෙන්නේ. දැන් ක්‍රීඩාංගන 3යි තියෙන්නේ. ඉතින් මේ මේන් ක්ලබ්ස් දෙකක් තියෙනවා. ඒ ක්ලබ්ස් දෙකට ක්‍රීඩාංගන දෙකක් තියෙනවා. අපේ ක්‍රිකට් බෝඩ් එකට වෙනමම එකක් තියෙනවා. ඉතින් දැන් අපේ ක්‍රිකට් බෝඩ් එක ගත්තොත් අපේ මං කිව්වාගේ under 17 under 19 කීපයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හවස ට්‍රේන් කරනවා නැෂනල් ටීම් එක උදේවරුේ තමයි ට්‍රේන් කරන්නේ. ඉතින් එතකොට අර අපේ අනිත් තව ඒ ක්ලබ්ස් උත් ඇවිල්ලා ට්‍රේන් කරනවා. මොකද මේන් ග්‍රවුන්ඩ්ස් තමයි තියෙන්නේ. ඉතින් අපිට තියෙන චැලෙන්ජ් එකක් තමයි දැන් මේ
ක්ලබ් ටූර්නමන්ට් එක ගහද්දි මැචස් ඔක්කොම ගහන්න ඕනේ මේ මේන් ග්‍රවුන්ඩ්ස් වල ඇතුළත. තුනේ තමයි සෙල්ලම්. ඕ 3යි සහ අනිත් ග්‍රවුන්ඩ්ස් තියෙනවා. හැබැයි ප්‍රධාන ග්‍රවුන්ඩ් තියෙන අර 3 තමයි. ඉතින් ඒ ග්‍රවුන්ඩ් තුනේ කොහොමද මේ ටූර්නමන්ට්ස් ඔක්කොම මැනේජ් කරන්න කියන එක තමයි පොඩි අභියෝගයක් විදිහට යන්නේ. හැබැයි ඉතින් ඒ අභියෝගය හැම ඇසෝසියේට් නේෂන් එකකම තියෙනවා ධනුෂ්ක. ඒකට අපි මේ මං හිතන්නේ ඒක ගැන නිකන් කතා කරලා දුක් වෙලා ඒක ගැන මේවා කරන එක වැඩක් නැහැ. ඊට වැඩිය හොඳයි අපි ඒක ගැන ධනාත්මක විදිහට බලලා ඒකට කොහොමද අපි සොලියුෂන් එකක් හොයන්නේ කියන එක තමයි උපකාරී වෙන්නේ. කෞශාල් සිල්ලත් එක්ක තමයි අපි කතා කරමින් ඉන්නේ. කවුද දැන් මේ තනතුර ගන්න කලින් මම දැක්කා ශ්‍රී ලංකාවේ තරඟාවලියේ නිවේදක කාර්යභාරයකුත් කරනවා. සාමාන්‍යයෙන් මම දන්නවා ඔයාගේ ඉංග්‍රීසිත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. දැන් මම ඊයේ ප්‍රෙස් එකක් බැලුවා. සෑහෙන හොඳයි ඒ වගේ දේවල්. දැන් ඒ දේ අතාරින්න වෙනවනේ. ඔව් ඉතින් වෙන රෝල් එකක් ලැබිලා තියෙනවා. ඔව් නෑ ඉතින් මට ඒ අවස්ථාව හම්බුණා ශ්‍රී ලංකේක ඒකත් මං කියන්න ඕනේ මට අවස්ථාව ලැබුණේ මං ලංකාවට ශ්‍රී ලංකාවට කරපු හින්දා. ඉතින් මට ක්‍රිකට් ඔස්ට්‍රේලියාවලින් කතා කරා ඇවිල්ලා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම කරලා තිබුණේ ඊට කලින් ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒකත් මං හිතනවා හොඳට ගියයි කියලා. මම බැලුවා හොඳට තිබ්බ වැඩි. ඔව් ඉතින් මං හිතනවා සමාකිට මොකද මගේ මම ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් මම නිවාඩුවලට යනවා. ඉතින් මොන හරි ශ්‍රී ලංකා මොන හරි තිබ්බොත් ආයේ ඒකලෝ කතා කරොත් මට නොකර ඉන්න බැරි කමක් නැහැ. හැබැයි මගේ දැන් වගකීම පැවරලා තින්නේ. ප්‍රධාන වගකීමක් පැවරලා තිනවා. මොකද ඒක ලේසි පාසු දෙයක් නෙවෙයි. ස්පෙෂලි මට මොකද මේක මගේ පළවෙනි අවස්ථාව. මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. තාම මම හිතන්නේ මම මේ සෙල්ලම් කරයි කියලා මට මේ එක්ස්පීරියන්ස් එක තිබ්බයි කියලා. මොකද මෙතන මම යන්නේ අලුත් චැලෙන්ජ් එකකට. මම යන්නේ අලුත් එන්වයරන්මන්ට් එකකට. ඉතින් මම එතනට ගිහිල්ලා බලන්න ඕනේ මොනවද මගෙන් වෙන්න ඕනේ දේවල්. මොනවා කොහොමද මේ ළමයිගේ මයින්ඩ්සෙට් එක හදන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ කොහොමද? තියෙන රිසෝසස් වලින් කොහොමද උපරිම ප්‍රයෝජනෙ ගන්නෙ? and maximize කරන්නේ කොහොමද මේගොල්ලන්ගේ ටැලන්ට් එක මොන වගේ ඒරියාස් අපිට යොදා ගන්න පුළුවන් කියන දේවල් මම ඉතින් පොඩ්ඩක් එහෙට ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. මොකද මම දැන් මෙහෙට ඇවිල්ලා සති දෙකකින් මම කරේ මට මේ ළමයි ගැන පොඩි අවධානයක් අවබෝධයක් අරගෙන මේ ටූර්නමන්ට් එකට ප්‍රිපෙයාර් කරන එක තමයි මම කරේ. එතනින් එහාට මට ලොකු දෙයක් කරන්න බැරි වුණා. හැබැයි දැන් ඊළඟට තමයි ඇත්තටම වැඩ පටන් ගන්නෙ. එහෙට ගියාට පස්සේ. මේම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ඔයා දැනට කරපු කාර්යභාරය ඇතුලේ ඔයාට හිතෙන්නේ කවුද මේ සාමාන්‍යයෙන් අනාගත තරු දකින්න පුළුවන් නේ? මොන වගේ ක්‍රීඩකෙක් හොංකොං වලින් ඉස්සරහට එයි කියලාද හිතන්නේ ඔයා? වැඩිපුර දක්ෂතා තියෙන ක්‍රීඩකෙක් ගැන කිව්වොත් කතා කරා. මං හිතන්නේ අපේ ඉන්න හොඳ ක්‍රීඩකයෝ. මම හිතන්නේ අපේ බැටිං අංශෙන් ඉතාමත් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. දැන් අංශුමන් රාත් කියලා ප්ලේ කෙනෙක් ඉන්නවා. එයා රකුණු අතරට ආවේ නෑ තාම. හැබැයි ඉතාමත් හොඳ ක්‍රීඩකෙක්. හොඳට සෙල්ලම් කරනවා, ටෙක්නිකලි හොඳයි. ඊට පස්සේ අපේ ඉන්නවා තව යංග්ස්ටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. කල්හාන් චල්ලු කියලා කෙනෙක් ඉන්නවා. තව ලෙග් ස්පිනර් කෙනෙක් ඉන්නවා. අපි ටීම් එකේ සෙල්ලම් කරලා නැහැ. හසන් අලි, ගුසන්ෆර් කියලා තව ප්ලේ කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා යංග්ස්ටර්ස්ලා and ආයුෂ් ශුක්ලා කියලා තව අපේ ෆාස්ට් බෝලර්. එයත් දැන් මේ කඩලු 50ක් ලබා ගත්තා මේ T20 වල මේ ඊයේ පෙරේද. ඉතින් තාම අවුරුදු 20යි 22යි. ඉතින් මේගොල්ලෝ හොඳ කම්පිටිටිව් high level of cricket ගැහුවොත් මට හිතෙනවා මේගොල්ලන් දියුණු වෙන්න අවස්ථා වැඩි කියලා. අනිත් එක තමයි මම ගොඩක්ම දකින්නේ මේගොල්ලන්ගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ දක්ෂතාවය තියෙනවා. මේගොල්ලෝ හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න තමයි මගේ මේන්ම චැලෙන්ජ් සැලසුම. ඒ කියන්නේ දැන් ඔයාට ගමනක් යනකොට ධනුෂ්ක මේ පාරෙන් යන්නත් පුළුවන් අරහිනුත් යන්නත් පුළුවන් යන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකේ යන කාලය තමයි වෙනස් වෙන්නේ. ඉතින් එතකොට මම දකින්නේ මේ කාලය මේගොල්ලන්ට ඉක්මන් කරලා දෙන්නේ කොහොමද කියන එක තමයි. ඒක සහ ඒ ඉක්මන් කරලා දෙන අතරතුරද කොහොමද මේගොල්ලන්ව ඕපන් අප් කරන්නේ. තමන්ගේ පුද්ගලයාව ඕපන් අප් කරන්නේ කොහොමද? පුද්ගලයෙක් විදියට කොහොමද ස්කිල් එක ගන්න කියන එක. මොකද සමහරක් වෙලාවට අපේ ඉමෝෂන් එක්කනේ මේ ක්‍රීඩාව යන්නේ. එතකොට අපේ ඉමෝෂන් සමහර කට්ටිය ඇග්‍රෙසිව් කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ලේඩ් බෑක්. ඒ කියන්නේ පසු වෙලා ඉන්න කට්ටිය. කොහොමද එතකොට ඒ එක්කෙනාගේ ඉමෝෂන් එක ක්‍රීඩා කරලා ඒගොල්ලන්ගේ බෙස්ට් ගන්නෙ. ඒක තමයි ඔයා ක්‍රීඩා කරන විදිහට නෙමෙයි මම ක්‍රීඩා කරන්නේ.
හැබැයි මගෙත් තියෙනවා ටැලන්ට් එක. මොකද මෙතන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කියන්නේ ධනුෂ්ක හැමෝම ස්කිල්ෆුල් කට්ටිය. ස්කිල් එක නැත්තම් එතනට එන්න බෑනේ. එතනදී මම දකින්නේ කොහොමද මම එක එක්කිනාගේ දක්ෂතාවය උඩ නගලා ගන්න ඒගොල්ලන්ගේ තියෙන ඉන්ටෙලිජන්ස් එකත් එක්ක සහ ඒගොල්ලන්ගේ තියෙන පර්සනැලිටි එක එක්ක කියන එක. ඔයාට සුබපතනවා විශේෂයෙන්ම ස්පෝර්ට්ස් පෙවිලියන් නරා විශේෂයෙන්ම වයස අවුරුදු 39න් ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුවෙක් වෙන එක විශේෂයෙන්ම වෙනත් රටක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඔයා සෑහෙන දුරක් ඇවිල්ලා තිබෙනවා. තවත් ගොඩාක් දුර යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ වැඩසටහන අරන්. thank you. මොකද අවසාන වශයෙන් කියන්නේ මේ පුහුණුකරුවෙක් විදියට ඔයාගේ ඉලක්කයක් ඇතිනේ. මම මෙතනට යනවා කියලා. මොකක්ද ඔයාගේ ඉලක්කය පුහුණුකරුවෙක් විදියට? මම ලොකුවට දුර හිතන කෙනෙක් නෙවෙයි. මම ඇවිල්ලා මගේ ගෝල් එකක් නැත්තේ නෑ. ඒකෙන් කියන්නේ මගේ ගෝල් එක නැහැ කියන එක. මම දකින්නේ මගේ ගෝල් එක තිබ්බ දැන් මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙක් වෙනවයි කියන එක. දැන් මං හිතන්නේ ඒක මං අචීව් කරලා තියෙනවා. දැන් මගේ තව ගෝල් එකක් තියෙනවා. ඒක එහෙම තමයි සාමාන්‍යයෙන් ගෝල් කරනකොට එකෙන් එක තමයි ඉස්සරහට. ඔව් හැම වෙනකොට තව ඉස්සරහට තව එකක්. ඉතින් හැබැයි මම දකින්නේ මේකෙදි මේ කරන දේ ඉස්සෙල්ලා හොඳට කරන්න ඕනේ. කොහොමද මගේ උපරිමයෙන් දෙන්නේ? මම තේරුම් ගන්න ඕනේ මොනවද මගේ මමත් ඉගෙන ගන්නවා තාම. මොකද මට ලොකු දේවල් තියෙනවා ඉගෙන ගන්න. මොකද මම තාම මේ හාල් මැස්සෙක්. ඇත්තටම කියනවනම් ඉතින් මට ලොකු දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ ඉගෙන ගන්න ගමන් මගේ ගහලා තියෙන ක්‍රිකට් එකත් එක්ක සහ අනිත් කට්ටියගේ මට ලැබෙන සහයෝගය සහ ඒ මොනවා හරි මට ගන්න පුළුවන් දේවල් අරගෙන කොහොමද මම ඉස්සරහට යන්නේ කියන එක තමයි මම හිතන්නේ. ඒ ඇරෙන්න ලොකුවට නෑ අරක අචීව් කරන්න දිනවා මේක අචීව් කරන්න දිනවා එහෙම ගිහලා මගේ ලොකු බලාපොරොත්තු නෑ. මම කරන්න තියෙන දේ උපරිමයෙන් අවංකව වගකීමක් ඇතුව කරන එක තමයි මගේ දැනට තියෙන බලාපොරොත්තුව. තව පොඩි කාරණාවක් කාන්න ඕනේ කියලා හිතුණා. දැන් ඔයා විශේෂම කුමාර සංගක්කාරත් එක්ක එකට ක්‍රීඩා කරපු අය මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකාරීත්වය ලැබුණාට පස්සේ දැන් ඒගොල්ලන්ට තැන අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ජාත්‍යන්තර තලයේ IPL වල ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා මහේල ජයවර්ධනට කුමාර සංගක්කාර. එයාත් එක්ක කතා කරන්නේම අවස්ථාවක් තිබුණාද? එයාගෙන් ගන්න දේවල් කොහොමද සාමාන්‍ය ජීවිතයට ගන්නවද ඒව? අනිවාර්යයෙන්ම ගන්නවා. මං කුමාරයත් එක්ක දැන් මාස කීපයකට ඉස්සෙල්ලා කතා කරා. මහේලා යවනම් හම්බුන්නේ කතා කරන අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඒගොල්ලොත් හරි බිසි. මම ඔස්ට්‍රේලියාවේ හිටියේ. ඉතින් මමත් හරි බිසි. හැබැයි අනිවාර්යයෙන්ම අවස්ථාවක් හම්බුනොත් කතා කරන එක අනිවාර්යයෙන්ම කරනවා. මොකද මම හිතන්නේ ඒගොල්ලන්ගේ දැනුම ඒගොල්ලෝ කොහොමද ලොකු ටීම් එකක් ඩීල් කරන්නේ, කොහොමද මොන වගේ දේවල්ද ඒගොල්ලෝ කතා කරන්නේ, කොහොමද ඒගොල්ලෝ මැනේජ් කරන්නේ එක ප්ලේයර්ස්ලව කියන එක දැනගන්න තියෙන එක හරි උපකාරී වෙනවා. මොකද end of the day information තියෙන එක හොඳයිනේ, නැති වෙන එකට වැඩිය. මොකද කරන නොකරන එක මගේ අතේ තියෙන්නේ. හැබැයි දැනුම කියන දේ එකතු කරගන්න එක හොඳයි. ඒක කොයි වෙලාවේද අවස්ථාව තියෙන්නේ යොදා ගන්න එක මගේ අතේ. ඉතින් මම හිතන්නේ අනිවාර්යයෙන්ම අවස්ථාවක් ලැබුණොත් පුළුවන් නම් වෙලාවක් දාගෙන හරි කතා කරන්න තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒ දේවල් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කෞශල් සිල්වා කියලා කියන්නේ මේ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ශතක 41ක් තිබෙනවානේ. ශතක 41ක් ගහපු කෙනෙක් ලේසි පාසු මිනිස්සෙක් නෙමෙයි. ඉතින් ඔහුත් එක්ක තමයි කතා බහ කරේ. ඉතාමත්ම ආඩම්බරයි. හොංකොං චයිනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දරනවා. ප්‍රධානම දේ තමයි ඔහු තවම වයස අවුරුදු 39. ඉතින් සෑහෙන ලොකු දුරක් යන්න තියෙනවා. අපි ඒ දුර හොඳින් අවංකවම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ස්පෝර්ට්ස් පැවිලියන් වැඩසටහන අරන් බොහොම ස්තුතියි. ඉතාම කාර්යබහුල මොහොතක අපිත් එක්ක එකතු වුණාට කෞශල්. Thank you Danushka, thank you very much මේ අවස්ථාව මට ලබා දුන්නාට. Thank you.
කරන්ට් කපුවනේ. කරන්ටියත් ලයිට් තියෙන නම් තත්ත්වයෙන් ඉහළ ග්‍රීන් ඉලෙක්ට්‍රික් රීචාර්ජබල් LED බල්බම තෝරාගන්න. විදුලි බලය නොමැතිව පැය 4ක් පුරා දැල්වෙන වසරක වගකීමක් සහිත එකම බල්බය. ග්‍රීන් ඉලෙක්ට්‍රික් රටම එළියයි ප්‍රමිතියෙන් ඉහළයි. Welcome to the best roaming plans that don't burn through your pocket or mind. Get 10 GB for $5 and 30 GB for $15. There's always an option with Hutch.